අද අපි මේ වීඩියෝදී කතා කරන්න යන්නේ අලුත් වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එක ගැන කතා කරන්න කලින් මම දවස් දෙක විතරින් කලින් අප්ලෝඩ් කරපු ඇප්ලිකේෂන් එකේ විත්ඩ්‍රෝවල් එකක් සබ්මිට් කරලා පෙන්වන්න හිතුවා. මේ තියෙන ඇප්ලිකේෂන් එක මම Puzzle Game Go කියලා. ඉතින් මේක ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරා. ඒක ඔයාලා බලන්න මම link එක පහළ description එකේ දාන්නම්. ඔයාලා මේ app එක ගැන කරපු වීඩියෝ එක බලපු කෙනෙක් නම් මම දැන් withdrawal එකක් සබ්මිට් කරලා පෙන්නන්නම්. මොකද මම කලින් වීඩියෝ එකේදී මේකේ withdrawal එකක් දැම්මේ නැහැ. මේකෙදි අපිට මෙන්න මේ පේන්නන payment method support කරනවා. ලංකාවට නම් support කරන්න මෙතනදී දෙකයි pay සහ ATM කියන method. ඉතින් මම මෙතනදී pay වලට තමයි withdraw කරන්න හදන්නේ. මෙන්න මෙතනින් ඔයාගේ account number එක දාන්න ඕනේ. pay account එක හදලා තියෙන account number එක තමයි මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට බලන්න ඔයාගේ balance එකේ තියෙන coins ප්‍රමාණය අනුව amount එකක් select කරන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතන app එකේ උඩම බලා ගන්න පුළුවන් ඔයාගේ balance එක. මම මෙතනදී ඩොලර් එකක් තමයි withdraw කරන්න හදන්නේ. මම මේතර redeem now කියන එක click කරනවා. ඉතින් මේ තියෙන දැන් මම submit කරපු withdrawal එක මේක in review. ඉතින් මේක complete වෙන්න සාමාන්‍යයෙන් දවස් 3ක් දවස් 15ක් අතර කාලයක් යනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ withdrawals දවස් 3-4 වගේ යද්දී අපේ account එකට receive වෙනවා. ඉතින් pay account එකට තමයි මේ සල්ලි එන්නේ. ඉතින් pay account එකකින් ඔයාලට ඊට පස්සේ ඔයගොල්ලෝ රුපියල් විදියට withdraw කරගන්න. ඉතින් pay account එකක් නැත්නම් මේ pay account හදන්නේ කොහොමද? ඒ වගේම pay dollars වගේ bank එකට withdraw කරන්නේ කොහොමද? මේ දේවල් කරන විදිහ මම වීඩියෝස් හදලා තියෙනවා. ඒවල links ඔක්කොම description එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න මම withdrawal එකකුත් මේ app එකේ දාලා පෙන්නුවා. අපි දැන් බලමු අද වීඩියෝ එකේ කතා කරන්න ඉන්න අලුත් වෙබ්සයිට් එක මොකක්ද කියලා. හරි මේක තමයි වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ link එක පහළ description එකේ මම දාලා තිනවා. ඔයාලට පුළුවන් link එකෙන් මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් මේක ගොඩක් simple වෙබ්සයිට් එකක්. අපිට offers, games, surveys හරහා මේකේ සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන එක home page එකෙත් බලා ගන්න පුළුවන්. earn, all offers, cash out කියලා option තුනක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ earn කියන section එකකින් සල්ලි හොයලා මේ cash out කියන section එකකින් cash out කරන්න. ඉතින් මේකේ cash out කරන තැනට આવත් මොනවද support කරන payment methods කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට PayPal, Visa, ඒ වගේම ඔයාලා games ගහනවා නම් Xbox, PlayStation, Steam මෙන්න මේ වගේ දේවල්ටත් ඔයාගේ සල්ලි redeem කරන්න පුළුවන්. ඉතින් මේකින් එක option ගැන අපි වැඩි විස්තර කතා කරමු. මේකට register වෙලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන sign in කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Gmail account එකක් මේකට password එක connect කරන්න. manual ඔයාලට login වෙන්න ඕනේ නැහැ. මෙතන sign with Google කියන එක click කරලා ඔයාගේ device එකේ තියෙන Gmail account එකක් මේකට connect කරන්න. Gmail account එකක් connect කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයාගේ username එකත් එක්ක balance එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මෙතන balance එකට තමයි ඔයාලා මේ වෙනකොට එකතු කරලා තියෙන. එහෙම නැත්නම් හොයලා තියෙන සල්ලි ටික පෙන්නන්නේ. මෙතන පෙන්නනවා option ටිකක් earn, all offers, rewards, cash out, refer and earn කියලා. මෙන්න මේ ටිකෙන් තමයි අපිට මේ වෙබ්සයිට් එක ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙන්නේ අපිට මේකේ සල්ලි හොයන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන users choice LK කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ task complete කරාට පස්සේ හම්බෙන්න dollars ගන්න තමයි මෙතන යටින් තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේන ඇති මේක task එකකට ඩොලර් 100 ගාණක් හම්බ වෙනවා. ඉතින් මේ ඩොලර් 100 ගාණක් කියන්නේ හිතන තරම් ලේසි නැහැ මේක ගන්න. මම මේක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නගේ task එකක දැන් මෙන්න මෙතන තියෙනවා number merge කියලා එකක්. මේකෙදි පේනවා ඇති total අපිට ඩොලර්ස් 18ක් ගන්න පුළුවන්. ඉතින් මේ ඩොලර්ස් 18 හම්බෙන්නේ points විදියට. ඔයාලට ගත්තොත් පේනවා ඇති මගේ balance එකේ points 200ක් තියෙනවා. ඒ 200ම තමයි මෙතන මේ ඩොලර් value එකකින් පෙන්වන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ task එකේ නම් දවස් 30ක් ඇතුළත මෙන්න මේ number merging master කියන game එක download කරලා මෙන්න මේ levels වලට play කරගෙන යන්න. ඉතින් අපි මේකේ experience level 30ට reach වුණොත් total dollars 18ක් අපිට collect කරන්න පුළුවන්. ඉතින් මේ dollars 18 යාලා එකපාර නෙමෙයි දෙන්නේ. යාලා levels කිහිපයක් දාලා තියෙනවා. levels 3 දී, levels 5 දී, level 8 දී මෙන්න මේ විදිහට එක එක level වලදී ඔයාලට මේ තියෙන points ප්‍රමාණය collect වෙනවා. ඉතින් මෙන්න මේ earn කියන එක click කරාට පස්සේ ඔයා phone එකකින් මේ website එකට log වෙලා ඉන්නවා නම් ඔයාලට Google Play Store එක through මේ app එක download කරන්න පුළුවන්. ඔයාලා website එකට PC එකකින් හරි laptop එකකින් log වෙලා වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් phone එකකින්
මෙන්න මේ QR code එක ස්කෑන් කරන්න. ඉතින් මම මේ app එක ඕනනම් Google Play Store එකකින් ඔයාලට පෙන්නන්නම්. මේක Google Play Store එකේ තියෙන application එකක්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මෙන්න මේ application එකම තමයි. ඉතින් මේක download කරලා play කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා නිකන් මෙහෙම search කරලා ගත්තට මේ website එකත් එක්ක track වෙන්නේ නැහැ. එයාලා දීලා තියෙන link එකෙන්ම යන්න ඕනේ. එතකොට තමයි දැනගන්නේ ඔයා මේ app එක දැන් download කරලා මේ level වලට play කරන ගමන් කියලා. ඉතින් හරියටම කරලා සාමාන්‍යයෙන් දැන් හිතනවා දැන් levels 3ට reach වුණොත් අද දවස් ඇතුළත ඔයාලට පැය 2-3කින් points ටික balance එකට update වෙනවා. ඉතින් මෙතන ඔයාලට පේන විදිහ tasks ගොඩක් තියෙනවා. ඒ වගේම මෙතන offers partners කියලා තියෙනවා. මේ offers partners ලගේ තමයි මේ උඩ ඇවිල්ලා තියෙන offers. ඒ කියන්නේ මෙන්න මේ එක company වලින් තමයි මේ විදිහට tasks දාන්නේ. ඉතින් ඒ company වලින් දාලා තියෙන tasks තමයි මේ විදිහට උඩින් පෙන්වන්නේ. ඉතින් ගොඩ දෙනෙක් complete කරලා තියෙන lazy tasks තමයි මේ විදිහට උඩින් පෙන්වන්නේ. මෙතනින් ඔයාලට select කර කර complete කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ partner කියලා තියෙන Torex කියලා. මෙතන ඔයාලට පේනවා ඉතින් Torex කියලා partner කෙනෙක් ඉන්නවා. ඉතින් මේ තියෙන තව tasks එකක් cloud water color sort puzzle කියලා. මේකත් Google Play Store එකේ තියෙනවා. මේ තියෙන ඉතින් මේකත් download කරලා ඒකේ දීලා තියෙන levels වලට play කරොත් මේක නම් තියෙන events වගේක්. ඒ events වලදී ඔයාලට පුළුවන් coins ටික collect කරන්න. ඉතින් ඒ විදිහට collect කරන ඔක්කොම points මෙන්න මෙතන balance එකට එනවා. තව මේකේ option එකක් තියෙනවා refer and earn කියලා. මෙතනදී පුළුවන් ඕනනම් ඔයාගේ යාළුවන්ට invite කරන්න. මෙන්න මෙතන referral link එකක් තියෙනවා. යාළුවන්ට invite කරලා commission එකක් ගන්න පුළුවන් 5%ක. හැබැයි මේක අනිවාර්ය නැහැ. ඔයාලට කැමති නම් තමයි කරන්න පුළුවන්. ඉතින් මම පේනවාදී 28 දෙනෙක්ට invite කරලා තියෙනවා. cash out කියන tab එකට ආවොත් අපිට පුළුවන් ඔයා එකතු කරලා තියෙන සල්ලි withdraw කරගන්න. මේකේ PayPal කියන එකට ගියොත් පේනවාදී withdrawal limit එක ඉතින් $3 ගන්න අපිට points ඕනේ 15000ක්. ඊට පස්සේ $5,000 මේ විදිහට withdraw කරන්න පුළුවන්. නැත්තම් අපිට Visa card එකට ගන්න පුළුවන් සල්ලි මේකෙත් $3න් තමයි ගන්න පුළුවන් ඉන්නේ. ඒකටත් points 15000ක් ඕනේ. තව තියෙන්නේ මේකේ games ගහනවා නම් Xbox, PlayStation, Steam. ඉතින් සමහර gift cards නම් ලංකාවට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ Visa, PayPal කියනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවට support කරනවා. මොකද මේවා cash විදිහටම ගන්න පුළුවන් නිසා. my payouts වලින් පේනවා ඇති ඔයාලට මම මේකේ තාම withdrawal එකක් දාලා නැහැ. ඉතින් මම මේකේ withdrawal එකක් දාන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ Vcash කියන app එකනොත් වැඩ කරන්න. මේක Google Play Store එකේ තියෙන application එකක්. ඔයාලට website එකේ වැඩ කරන්න බැරි නම් phone එකට download කරලත් වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන යාලගේ app එක ඔයාලට app එක download කරලා lazy හැබැයි website එකේ වැඩ කරනවට වඩා. ඉතින් ඔයාලට පුළුවන් කැමති එකක් තෝරගන්න. මේ වීඩියෝ ගැන හිතන දේවල් පහල comment section එකේ දාන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.